සියලුම දෙනාට තෙරුවන් සරණයි. සෝදානම් වෙන්නේ අදත් මේ වස්සාන කාලයට සාමගාමීව සිදු කරපු පින්කම් මාලාවේ ඉරිදා දින ධර්ම සාකච්ඡාවේ අවසාන දවස අවසාන ධර්ම සාකච්ඡාව සිදු කරන්න. එතකොට අද 11 වෙනි ධර්ම සාකච්ඡාව තියෙනවා. මේ දක්වා අපි බුදුදහමේ තියෙන දාර්ශනික පැත්ත බෞද්ධයෙක් වීමට අවශ්‍ය මූලික කරුණු නැත්නම් සම්මා දිට්ඨියට පත් වීමට අවශ්‍ය කරුණු පිළිබඳව සාකච්ඡා කළා, කතා කළා. සාමාන්‍ය කතන්දර ක්‍රමයේ ධර්ම දේශනාවට එහා ගිය බෞද්ධ දර්ශනය පිළිබඳව කතා කළා. දැන් මේ කතා කරපුවා තේරුණාද? මොනවද කියවේ කියලා? දැන් ගොඩක් දුරට ගොඩක් අය කරන්නේ සාම්ප්‍රදායික විදියට සිරිත් පිරිත් ටිකක් කරනවා. අර දේවවාදී ආගම් වාගේ මේකත් ඒ විදියට අරගෙන වැඳම ඒ වගේම ප්‍රාර්ථනා කර ඒ වගේම ලෙඩ දුක් එක එව්වා නැති වෙන්න පවා මහ බලගත් විදියකට එක එව්වා හිතාගෙන එහෙම ප්‍රාර්ථනා කිරීමේ 아무තු ක්‍රමයක් තියෙනවා. දැන් බුදුදහම කියන්නේ පිළිම ගානේ හරි මේ බෝධි චෛත්‍ය ළඟ වැඳ පූජා තිය ඉන්න එකම නෙමෙයි. ඒවා ගොඩක් ඇව්වා මේ මිනිස්සු කරන්නේ අර්ථය දැනගෙන නෙමෙයි. ඔහේ සාම්ප්‍රදායික කරන්නම් වාලේ ඔහේ කරන තේරුමක් දන්නේ. ඉතින් මේ දැන් මම අර ඊයේත් කිව්වා අපි මේ දේවල් කරන්නේ බුදුහාමුදුරුවන්ට ගෞරවය දක්වන්න. බුදුහාමුදුරුවන්ට කෘතවේදීත්වය දක්වන්න. දැන් අපි අපේ අම්මා තාත්තා මැරුණත් අපි පස්සේ අය සිහිපත් කරනවානේ. එක්වර මැරිච්ච තැන වලල්ලපු තැනට ගිහිලා පහනක් පත්තු කරලා ඒ සමහර කට්ටියගේ තියෙන තවත් මල් තියලා ඒ විදිහ කරනවා. ඒ ඉතින් අර කෘතවේදීත්වය. ඒ වගේ දෙයක් තමයි අපි ඔය බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කරපු ඒ සේවයට. සේවය කියන්නේ අම්මා තාත්තා නොකරපු සේවයක්. අම්මලා තාත්තලාට බැරි වුණා අපිට මෙන්න මේ සම්මාදිට්ඨියටපත් වෙන්නේ. නැත්තම් මේ දුකෙන් නිදහස් වෙන මාර්ගය මෙන්න මේකයි කියලා දෙන්න අපේ අම්මලා තාත්තට බැරි වුණා. ඒ කට්ටියත් අපි උදව් කරේ අපිට ඉගැන්නුවේ නොයෙක් දේවල් කරේ එහෙම කියලා තමයි. දුකෙන් නිදහස් කරන්න කියලා තමයි. ඒත් සදාකාලික දුකෙන් නිදහස් කරගන්න ඒ කට්ටියට බැරි වුණා. ඒක කියලා දුන්නේ බුදුහාමුදුරුවෝ. ඒ හින්දා එහෙනම් ඒ අම්මා තාත්තට වැඩිය ගෞරවයක් උපහාරයක් බුදුහාමුදුරන්ට දක්වන්න ඕනේ. ඒ හින්දා තමයි අපි මේ දේවල් සිද්ධ කරන්නේ. ඒ දේවල් කරලා හැබැයි බුදුදහමේ කියන දුකෙන් නිදහස් වීම ඒ බුදුදහමේ පෙන්වන නිවන් දකීමට යන්න බෑ. ඒකට නම් බුදුහාමුදුරුවෝ කියන එක අනුගමනය කරන්න ඕනේ. දැන් නිවන් දකින්නවා කියන කාරණාව එකපාරම අපිට මේ අපේ හිත කැමති නෑ නිවන් දකින්න නැත්ත කතාව. ඒක නිවන් දකින්න ඕන කියලා තේරෙන්නේ කෙනෙකුට ජීවිතේ විඳින්න ගිහිල්ලා ඇනගත්තා. එතකන් තේරෙන්නේ නෑ. ඒ කියන්නේ කෙනෙක් ජීවිතේ විඳින්න ගිහිල්ලා හොඳටම විඳවනවා. එතකොට යා ආස්වාදයක් දන්නවා, ආදීනවයක් දන්නවා.
එයාට නිස්සරණයක් ඕනේ. ඉතින් සමහර අය දහම පැත්තට වෙනම නිස්සරණයක් හොයනවා. සමහර අය එහෙම නිස්සරණයක් හොයනවා කියලා වෙන වෙන දහම් දර්ශන පස්සේ ගිහිලා වැරදි පැත්තකටත් යනවා. දැන් බුදුදහමේ පවා ඒ මාර්ගයේ යන්න ඕනකම ඇති වෙනවා ඒ සමහර ජීවිතේ විඳින්න කියලා විඳවපු අයට. අනිත් අයට ඒක හරියට තේරෙන්නේ නැහැ. දැන් ඔය කට්ටිය පවා විඳින්න කියලා යම් කිසි දවසක මේක විඳෙව්වොත් විඳවනවා කියන්නේ එක්කෝ පෞල් ප්‍රශ්න එනවා. එතකොට පෞල් කඩා කප්පල් වෙනවා. නැත්නම් මේ විවාහ ජීවිතේ එක්කෝ මේ දික්කසාද වෙනවා, ඩිවෝස් වෙනවා, නැත්නම් තවත් කරදර වෙනවා. නේද? එතකොට මේ කියන්නේ සමහරවිට බිරිඳ පැනලා යනවා එක අවස්ථාවල. සමහරට ඔය දෙන්නෙන් කවුරු හරි මැරෙනවා. ඒ වගේම මේ දරුවෝ නිසා ගොඩක් දුක් විඳිනවා. ඒ වගේම මේ දරුවෝ බයිනවා, සමහර දරුවෝ ගහනවා දෙමව්පියන්ට. ඊට පස්සේ දරුවෝ මැරෙනවා. දරුවන්ගේ ජීවිතේට මේ ඒ කට්ටියගේ සතුටක් නැහැ. එහෙම වුණාම ජීවිතේ විඳවනවා. එහෙම කෙනාට නිවනක් ඕනේ කියලා හිතෙනවා. ඉතින් එහෙම අයට තමයි හොඳටම නිවන් දකින්න ඕනේ කියන එක තේරෙන්නේ. ඉතින් දැන් එහෙම විඳවපු නැති අපට ඒක හරියටම මේ නිවන් දකින්න ඕනේ කියන එක තේරෙනවා අඩුයි. අර විඳලම ආපු එක තමයි ඒක තේරෙන්නේ. දැන් ඔය කට්ටිය දරු සෙනෙහස දරු දුක කියන එක දන්නවනේ. දැන් අපි දන්නේ නැහැ ඒක ඇත්තටම. අපි නිකන් කල්පනා කරලා මෙහෙම ඇති කියලා හිතනවා විතරයි. අපිට ඒක වැදිලා නැහැ. එහෙම වුණා අපිට හොඳට ඒක දරු දුක කියන්නේ දරු සෙනෙහස කියන්නේ මොකක්ද කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් අර විඳවපු කෙනාට තේරෙනවා. ඒ කෙනා ධර්මයේ මාර්ගයෙන් උත්සාහවත් වෙනවා. හැබැයි කෙසේ නමුත් අපිට නුවණ තියනවා නම් මේ කියන කතාව ඇත්තනේ කියන එක තේරෙනවා. එතකොට දැන් මේ ජීවිතේම ඒ සියල්ල අතහැරලා මාර්ගයන්ට බැරි වුණා අපිට ඉන්න තැන ඉඳන් හරි ටික ටික යන්න පුළුවන්. ඒ වගේම මේ කියන දහම තේරුම් ගත්තොත් එයා සම්මාදිට්ඨියකටපත් වෙනවා. හරියට තේරුම් ගත්තොත්. එතකොට මේ ලෝකේ කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද කියන එක තේරෙනවා. දැන් ඔච්චර මක්කල් මං කියලා දුන්නේ දැන් ලෝකේ කියලා මනුස්සෝ හිතාගෙන ඉන්නේ මොකද්ද කියන එකනේ. දැන් බාහිර මෙහෙම එළියේ ලෝකයක් තියෙනවා කියලා තන තමයි ලෝකයා ඉන්නේ. එතකොට ඒ ලෝකේ තුල අපි සැප දුක් විඳිනවා. අපි ඒ බාහිර ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ තුල අපි ඉපදිලා අපි දුක් විඳිනවා. ඒ තැන තමයි ලෝකයා ඉන්නේ. දැන් අපි එතකොට කියලා දුන්නා මෙන්න මේ ලෝකේ හදාගන්නේ කොහෙද? හිතේ. හිතේ කියන්නේ අර මේ ලෝකේ මිනිස්සුම සම්මුතියක් ගොඩනගාගෙන හදාගෙන ඉන්නවා. ඒවා තියෙන මිනිස්සුන්ගේ හිතවල. අර චූටි කාලේ මේ විදිහට ගෙවල් දොරවල් අම්මා තාත්තා සල්ලි මිල මුදල් තියෙන ලෝකයක් චූටි කාලේ තිබ්බේ නැහැ. ලොකු වෙන්න හැබැයි චූටි කාලේ ඒ ළමයාට පෙවුණා, ඇහුණා. ආරම ලෝකයක් තියෙනවා කියලා එයා දන්නේ නැහැ. එයාට එහෙම ලෝකයක් තිබුණෙත් නැහැ. වටිනාකම් සහිත ලෝකයක් එයාට නැහැ. හැබැයි ලොකු වෙන්න අන්න අම්මා තාත්තලාම ඉගැන්නුවා. සම්මුතියම සමාජයෙන් ආවා. එහෙම එන්නෙන් යාන්න වටිනාකම් සහිත පුද්ගලයන් දේවල් ඉන්නවා කියලා මේ විදිය ලෝකයක් තියෙනවා කියලා මනසින්ම හදාගත්තා. ඒ හදාගත්තු ලෝකෙ තුල තමයි අපි සැප දුක් විඳින්නේ. දුක් විඳින්නේ ඒක තුල. පෞල් ප්‍රශ්න හෝ වේවා, දරුවන්ගේ ප්‍රශ්න හෝ වේවා, තවත් නොඑක් කරදර වේවා. ගොඩක් ඒ දුක් විඳින්නේ අපි යන හදාගෙන තියෙන මානසික තත්ත්වයේ හින්දා. දැන් අපි ගොඩක් දුක් විඳින්නේ මේ ශරීරයට දැනෙන වේදනාවින්ද නෙමෙයි. දැන් තමන්ගේ නෑදෑ කෙනෙක් කවුරු හරි මැරුණොත් ඒක දුක දැනෙන්නේ ශරීරයට නෙමෙයි වේදනාව වෙන්නේ. හිතට මානසික ප්‍රශ්නයක්. ඒතර දැන් අපි බලන්න ඕනේ දැන් මේ මැරිච්ච කෙනා හෝ දැන් මගේ කෙනා මැරුණා.
එහෙම කියන කෙනා හදාගත්තේ කොහෙද? දැන් අපි කතා කරපු විදිහට හදාගෙන තියෙන්නේ සම්මුති ලෝකේ මානසිකව මනසින් හදාගත්තු සංකල්පන මනක් කල්පිතව. එහෙම හදාගෙන අපිම දුක් විඳිනවා. කියන්නේ අවිද්‍යාව නිසා තණ්හාව ඇති කරගෙන ආස කරලා ඒවා නිසා ඒවා විනාශ වෙනකොට ඒවට බලපෑම් වෙනකොට දුක් විඳිනවා. ඒකයි එතකොට අපි දුක් විඳින්නේ තවත් කෙනෙක් නිසා එළී තියෙන ලෝකයක් නිසා නෙමෙයි. අපිම හදාගෙන අපිම මානසිකව ලෝකයක් හදාගෙන අපිම දුක් විඳිනවා. ඒ කියන්නේ අවිද්‍යාව නැති කරොත් දුකෙන් නිදහස් වෙනවා. අර මේ බුදුහාමුදුරු බුදුනාට පස්සේ කියනවනේ නේද මේ අර මේ පීති වාක්‍යයක් කියන්නේ මට ඒක මුල මතක නැහැ. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිම්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුන ගහකාරක දිට්ඨෝසි පුනගේ හන්න කාහසි සබ්භාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. දැන් කෙටියෙන් සරලාර්ථය මේ තණ්හාව නැමැති ගේ හදන වඩුවා මේ දුක් සහිත සංසාර නැමැති ගේ හදන වඩුවා දන්නේ නැතුව ගොඩක් කල නැවත නැවත ඉපදෙමින් දුක් විඳා. හැබැයි ඒ ගේ හදන තණ්හාව නැති වඩුවා දැක්කා. ඒ ගෙදර කැණි මඩල කැඩුවලු. අර ගීතයක දෙන කැණි මඩල පලාලා කියනවා. ඉතින් මේ කැණි මඩල කඩලා තියෙනවා. ඒ කියන්නේ මුදුන කැඩුවා. ඔය ලී වලින් හදපු ගයක්. මුදුන කැඩුවා කියන්නේ ඔක්කොම හිටින්නේ නැහැ. ඒ කැණි මණ්ඩල කියන අවිද්‍යාව. එහෙනම් අපි අනවබෝධය නිසා ඒවට බැඳිලා දුක් විඳිනවා. දැන් බුදුහාමුදුරුවෝ මේක හොයාගත්තා. මෙන්න මේ දුක් විඳින්නේ මේ අනවබෝධය නිසා. අපිට වෙන මොන දේවල් මුදල් කොච්චර දේවල් ලං කරගත්තා කියලා මේකෙන් නිදහස් වෙන්න බෑ. අනිවාර්යෙන් මේ දුක ඒවා එනවාමයි. එතකොට අර මේ අවිද්‍යාව, මෝඩකම, අනවබෝධය ඒක දුරු කරොත් ඒ අනවබෝධය තුල තමයි අපි මනසින් ලෝකයක් හදාගෙන ඒක ඇත්ත කරගෙන ඉන්නේ. ඒක තමයි අනවබෝධය. දැන් අපි ඉන්නේ එතන. රහතන් වහන්සේ එතන නෑ. ඒ හින්දා රහතන් වහන්සේට මොන දේ වුණත් දුකක් නෑ. අපි එතකොට මනසින් ලෝකයක් හදාගෙන අපිම දුක් විඳිනවා. අපිම හදාගෙන අපිම හදාගත්තා කියලා මේ කියන්න භාවිත කරන්න වෙනවා. අපි කියලා මම කියලා දෙයක්වත් නෑ. ඒකත් මනසින්ම හදාගත්තේ. අර එක වෙලාවක මේ ඔතන මෙහෙණින් වහන්සේ නමක් පිළිතුරක් දෙනවනේ. මේ දුක අනුන් නිසා දෙන්නේ තමන් නිසා දෙන්නේ කියලා. නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතා හේතුබංගා යුජ්ජති. තමන් නිසා දුක් විඳිනවත් නෙමෙයි, අනුත් අය නිසා දුක් විඳිනවත් නෙමෙයි, හේතුම් පටිච්ච සම්භූතා. ඒ කියන්නේ හේතු ඇති වෙලා හේතුබංගා නිරුද්ධති. හේතු ඇති වෙනවා, ඒ හේතු නිසා ඵලයක් ඇතිවෙනවා, ඒක නිරුද්ධ වෙනවා. ඔච්චරයි තියෙන්නේ. කියන්නේ හේතුඵලයක ක්‍රියාකාරීත්වය. හැබැයි මනසින් අපි මමත් හදාගෙන අනිත් අයත් හදාගෙන ලෝකයකුත් හදාගෙන දුක් විඳිනවා. හේතුඵලයකුයි තියෙන්නේ. එතකොට මේ මනසින් හදාගත්ත නිසා තමයි අපි දුක් විඳින්නේ. ඒ කාරණාව තේරෙනවද කියපේ කොච්චරක? ඒ කියන්නේ මේක අපි අර ඒකට බවට පත් වෙනා නෑ තව. ඒ වුණේ මෙහෙම ක්‍රමයකින් දුක් විඳිනවා කියන එක තේරෙනවද? දැන් අර පොඩි ළමයා දිහා අපි දිහා බලනකොට ඒක තේරුම් ගන්න පුළුවන්. අපි දුක් විඳිනවා, පොඩි ළමයා දුක් විඳින්නේ නැහැ. දෙවියෝ, මනුස්සයෝ, බ්‍රහ්මයෝ ඔක්කොම ඔය තැන ඉන්නේ. ඔය මානසික ලෝකේ හදාගෙන ඉන්නවා. එතකොට
මැරෙනකොටත් හිතේ තියෙන මොකද්ද? වටිනාකම් සහිත පුද්ගලයන් දේවල් කියන ලෝකයක් තියෙනවා. එතකොට මැරෙනකොට ඒ ලෝකයක් ඇති බවට සංඥාව තියෙනින්දා නැවත භවයක් තියෙනවා. රහතන් වහන්සේගේ එහෙම එකක් නැහැ. එහෙනම් රහතන් වහන්සේ නැවත භවයක් සකස් වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ කිව්වා අය පස්සේ පැහැදිලි කළා අපිට මේ අපි හිතාගෙන ඉන්නේ පෙනෙන දේවල් එළියේ තියෙනවා කියලා. ඇහෙන දේවල් එළියේ ඒ විදිහටම තියෙනවා කියලා. දැන් ඒකත් කතා කරා හේතු එකතු වෙලා ඵලයක් තමයි අපිට මේ පෙනෙනවා කියන එක. එතන අපිට පෙනෙන එක එළියේ බැලුවොත් හෙව්වොත් ඇත්තටම නැහැ. දැන් අපේ හැඩ වැඩි දියුණු කරපු කාච කැමරා වලින් බැලුවොත් අන්වීක්ෂකයෙන් බැලුවොත් මේ තියෙන දර්ශනේ නෙමෙයිනේ තියෙන්නේ. ඔකේ වෙන වෙන ඒවා තුන හැබැයි අපිට පේන්නේ මේ ඔක්කොගේම හේතුක ඵලයක්. රූපයයි, ඇහැයි, හිතයි. කර්මයක ඵලයක් එක ආකාරයෙන්. ඒතර එහෙම දෙයක් තමයි අපිට පේන්නේ. ඇහෙන්නේ, දැනෙන්නේ. ඒ දැනෙන්නේ අපි හිතන කියන කරන දේවල් වලට අනුව. يعني අද අපි යම්කිසි හිතනවා, කියනවා, කරනවා. ඒ කියන්නේ චේතනාන්විතව කර්ම රැස් කරනවා. ඒ අනුව ඉදිරියේදී ඔය අතන්ට මේ කියන්නේ ඉදිරි ජීවිතේම කියන එක නෙමෙයි. ඉදිරියේදී අන්නේ චේතනාන්විතව රැස් කරපු කර්මයන්ට අනුරූපව විපාක විදිහට ලෝකයක් ඔබට හැදෙනවා. එතන ගිහිල්ලා කරන්නේ අර කලින් කරපු කර්ම වලට විපාක විඳිනවා. විඳින ගමන් අය එකක් හදනවා. දැන් අපිට මේ පේනවා කියන්නේ මේ විපාකයක්. මේ ජීවිතයේ හෝ පෙර ජීවිතේ කර්මයක විපාක පේනවා. පේන අතරේ අපි නැවත ඒකට හිතන්න කියන්න කරන්න කියලා. ඒ හිතන්න කියන්න කරන්නේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවෙන් ලෝකයක් හදාගෙන හිතනවා කියන කරනවා. එහෙම කරනවා කියන අය අනාගතේ හේතුව හදනවා මෙතන. ඒකට ඊට පස්සේ විපාක අය සකස් වෙනවා. කොහොම තමයි සසර යන්නේ. දැන් ඔය කියන අවිද්‍යාව දුරු කරොත් අපි දකිනවා හේතුක ඵලයක් විතර කර්මික විපාකයක් පේන්නේ. ඒක විපාකයේ තැනින් ඉවර කරන්න පුළුවන් වුණොත් කර්ම රැස් වෙන්නේ නැහැ. පෙනෙන එක අකුසලයක් නෙමෙයි. පෙනෙන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක පිළිබඳව මෝඩකමෙන් හිතන්න කියන්න කරන්න යනකොට තමයි කුසල අකුසල් රැස් වෙන්නේ. ඉතින් අවිද්‍යාව දුරු කරොත් හේතුක ඵලයක් කියන කර්මයට විපාක කියන්නේ හේතුක ඵලයක්. ඒක තේරුම් ගන්නවා. අවිද්‍යාව දුරු වුණොත් නැවත ලෝකයක් හදන්නේ නැවත ලෝකයක් හදන්න හැබැයි දන්නවා මේ දෙයට කියන්නේ මේක මෙහෙමයි කියලා දන්නවා. දන්නවනේ මේක මනසින් හදාගත්ත එකක් කියන පිළිබඳව අවබෝධයි. ඒ අවබෝධය තියෙනින්ද ඒ කෙනා එකට ඇලෙන්න යන්නේ නැහැ, ගැටෙන්න යන්නේ නැහැ. මනසින් ලෝකයක් හදාගෙන දුක් විඳින බවත් ලෝකයා හැම දුක් විඳින බවත් තේරුම් ගන්න. ඉතින් දැන් රහතන් වහන්සේ කියන්නේ එහෙම විපාක විඳිනවා. විපාක වින්දට අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ. උන්වහන්සේලා විපාකයක් උන්වහන්සේට පේනවා, ඇහෙනවා, දැන් විපාක විඳිනවා. අවිද්‍යාව නැති නිසා හිතුවට කීවට කෙරුවට කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට දැන් අපි කොච්චර නිවන් දක්ීවා කියලා ප්‍රාර්ථනා කරලා නිවන් දකින්නේ නැහැ. මේ ලෝකේ ඇත්ත කරගෙන ඉන්නවා. දැන් මේක තේරුම් ගත්තොත් එතකොට අර ලෝකයා මේ ලෝකේ දකින විදිහට නෙමෙයි දැන් අපි දකින්නේ. අපි වෙනස් දැක්මක් තියෙනවා. දැන් මේක නිකන් කියන වචන ඔස්සේ ඔහේ නිකන් අර පාඩම් කිරිල්ලක් මතක තබා කියලා නෙමෙයි මේක ඔය කට්ටියම මනසින් හිතලා කල්පනා කරලා තේරුම් ගන්න මේ කියන කතාව ඇත්තද කියලා. මනසින් ලෝකේ හදා ගන්නවා කියන එක තියෙන දේ පේන්නේ නැහැ කියන එක. දැන් කෙනෙක් අපි නැවත ඉපදෙනවා කියන්නේ අර කර්මයට අනුරූපව ඇස කන නාසය දිව කය මෙන්න මේක නිර්මාණය කරගන්න. එතන අපි කතා කරලා ඇව්වා මේ පේනෙව්වත් නෙමෙයි. ඇහැ කන නාසය ඇහෙන් කරන්නේ දකින්න එක පේන එක. දැන් අපි ඇහැ කියන රූපනේ අපිට මතක් වෙන්නේ. ඒක අපේ තියෙන අනවබෝධය. අවිද්‍යාව.
ඇහෙන් කරන්නේ පෙනෙන එක විතරයි. කනෙන් කරන්නේ අහන එක විතරයි. නාසයෙන් ගඳ සුවඳ දැනෙන එක විතරයි. දිවෙන් රස දැනෙන එක විතරයි. කයෙන් ස්පර්ශ, ඒ කියන්නේ සීතල, උණුසුම, තද බව, මුදු බව දැනෙන එක විතරයි. එතකොට මේවා අපි හිතන්නේ මේ එළියේ තියෙනවා. අපි එළියේ තියනවා කියන්නේ ඇහැට පේන රූප කොටකට. මේවා අනිදස්සනයි. දකින්න බෑ. ඒකයි බුද්ධ දේශනාව. දැන් අපි විපාකයේ අනුරූපව අන්න අපිට ඇහැ කරනාසය නිර්මාණය වුණා. ඒකෙන් ලෝකයක් පෙන්නනවා. දැන් රහත් වුණොත් නැවතර ඇස කරනාසය සහිත ලෝකයක් නිර්මාණය වෙන්නේ නැහැ. අවිද්‍යාව නැති හින්දා ඒවා දකින්න අහන්න ලෝකයක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඉතින් නැවත කතා කරනකොට කියන්නේ උප්පත්තියක් නැහැ කියන එක. හැබැයි ඒක බෞද්ධ දර්ශනයට කතා කරනකොට වැරදි. දැන් අර අපි කිවි කෙනෙක් ඇහුවොත් මරණයට පස්සේ සත්‍යය උපදිනවද නැද්ද කියලා ඒක එදා පැහැදිලි කරානේ. සාමාන්‍ය ලෝකයා හිතන මට්ටමින් කිව්වොත් කියන්න වෙන උපදිනවා කියලා. හැබැයි බෞද්ධ දර්ශනයෙන් පරමාර්ථ පැත්තෙන් කිව්වොත් ප්‍රශ්නේ වැරදි. ඇයි සත්‍යය කියන මම කියන එකම මානසිකව හදාගත්තු දෙයක්. ඒතර ජීවත් වෙලා ඉන්නකොටම මම කියන කෙනෙක් නැත්තම් මරණයට පස්සේ ඉපදුනාද නැද්ද කියන කතා කරන්න බෑ. රහතන් වහන්සේ සම්බන්ධ වෙනොත් ඒක ඒ විදිහටම තමයි. දැන් ඔය කියන කාරණා හොඳට තේරුම් ගන්න. එතකොට දැන් මේක තේරුම් ගත්තොත් ඔය කඩේ වෙනස් දැක්මක් තියෙනවා. දැන් බුදුහාමුදුර පැහැදිලි කරන්නේ ඕක දුකෙන් නිදහස් වෙන්න. අනවබෝධයයි නැති වෙන්න ඕන. අනවබෝධය නැති වුණොත් අපි ඒකට ආස කරන්නේ ඇලෙන්නේ නැති නිසා අපි දුක් විඳින්නේ. අපි දුක් විඳින්නේ ඒවට ඇලෙන හින්දා. බලාපොරොත්තු කියන්නේ ආසාව හින්දා. අපිට සමහරවිට තරහ යනවනේ. තරහ යන්නේ ඇයි? තරහ යන්නේ බලාපොරොත්තු දේ සිදු නොවෙච්ච නිසා. අපි හිතේ තියෙන බලාපොරොත්තු දේ වුණා නම් තරහ යනවද අපිට? නෑ. දැන් තවත් කෙනෙක් ගහපුවම බයිරපුවම තරහ යනවා. ඒ මොකද අපි ඒ දේ බලාපොරොත්තුනේ නෑ. අපි බලාපොරොත්තුනේ හොඳ ප්‍රතිචාරයක්. හැබැයි බලාපොරොත්තු වුණ දේ නැති වුණාම අන්න තරහ ගියා. එතකොට ඒ බලාපොරොත්තු නැති වුණා නම් අපිට තරහ යන්නේ නෑ. ඒක තේරුම් ගන්න. එතකොට අපිට තරහ ගියත් යම් කිසි ලෝභයක් ඇති වුණොත් මේ අර බලාපොරොත්තු ආසාවල් නිසා තමයි මේව ඇති වෙන්නේ. දුක් ඇති වෙන්නේ අපිට ඒ හින්දා. දැන් එතකොට එහෙම කියලා දැන් ජීවිතේ අපි ඇඳුම් පැළඳුම් ඇඳලා කාලා බීලා ඇඳලා පැළඳලා ජීවිතේ ඉන්න ඕනේ. ජීවිතය විඳින්න එපා කියන කාරණාව මෙතන කියන්නේ නැහැ. දැන් සෝවන් වෙච්ච ආර්ය ශ්‍රාවකයෝ පවා ජීවිතය විඳිනවා. කසාද බැඳගෙන එහෙම කටයුතු කරනවා. හැබැයි අපි දැන් වෙනස් දැක්මක් තියනවා. ඒතර දැන් ඔය කට්ටිය දන්නවා කවදා හරි දුකෙන් නිදහස් වෙනවා නම් ක්‍රමේ මෙන්න මේකයි. වෙන ක්‍රමයක් නැහැ. වෙන දෙයියෝ පස්සෙවත් කොහින්වත් මොන කට්ටිය ළඟට ගියාටවත් දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒ වෙන කාටවත් අපිව දුකෙන් ගලවන්න බෑ. නිදහස් වෙන ක්‍රමේ මේකයි කියලා දන්නවා. ඒ හින්දා දැන් අර සෝවාන් වෙච්ච කෙනා ඒක හොඳට තේරුම් අරගෙන ඉන්නේ. හැබැයි අර ආසාවල බහුලත්වය නිසා එයා ඉදිරියට සමහර අය යනවා අඩුයි. සමහර අය සෝවාන් වුණොත් දුක නිදහස් වෙන කියලා මාර්ගයේ කෙලින්ම අනුගමනය කරනවා. දැන් අර විශාඛා සිටු දියණිය බිම්බිසාර එතුමා නයිපිට සිටුතුමා ඒ වගේ අය සෝවාන් වුණාට වීරයෙන් ඉතුරු කටයුතු ටික කරන්න කියන සෝවාන් වෙලා ඒ මට්ටමින් ජීවිතේ වින්දා. හැබැයි එයාට අවබෝධයක් තියෙනවා අනිවාර්යෙන් දුකෙන් නිදහස් වෙනවා නම් මේ ක්‍රමෙන්මයි නිදහස් වෙන්න දෙන වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඒ වගේම තේරුම් ගන්න මම කලිනුත් කියලා තියෙනවා අපේ ওই ජීවිතය විඳිනකොට ඒ කියන්නේ
ඇහැට පේනකොට, කනට ඇහෙනකොට, නාසයට ගඳ සුවඳ මේවා ජීවිතේ විඳිනකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් අර විපාක ඒවා විපාක අපේ සිත්වල ගොඩක් ඇති වෙන්නේ අකුසල් සිත්. කුසල් සිත් පහළ වෙන්නේ ටිකයි. ඒක තමයි ඇත්ත කතාව. ඔය බුදුන් වඳිනකොට කරුණාව මෛත්‍රිය දයාව හිතේ තියෙනකොට මේ පින් වැඩ කරනකොට ඒ වැනි අවස්ථාවවලදී විතරයි මේ කුසල් සිත් පහළ වෙන්නේ. අනිත් ගොඩක් අවස්ථාවල පහළ වෙන්නේ අකුසල් සිත්. ජීවිතේ ගෙවනකොට එහෙම. දැන් රස්සාවල් කරනකොට වෙන අරද ටීවී බලන සින්දු අහනවා. ඒ ගොඩක් ඒවා කරනකොට පහළ වෙන්නේ අකුසල්. ඔයගොල්ලෝගේ විතරක් නෙමෙයි මාල් වලින් අපේත් වැඩිපුරම පහළ වෙන්නේ අකුසල් සිත් කනකොට බොනකොට පව. එතකොට මෙන්න මේ අවස්ථාවවලදී සිහියෙන් ඉඳලා තේරුම් ගන්න ඕනේ. අකුසල් පහළ වෙන එක. තරහවොත් තරහ තේරුම් ගන්න ඕනේ. ලෝභයවොත් දැන් ලෝභය තියෙන කියලා තේරුම් ගන්න. ඒ වගේ මේ ජීවිතේ කටයුතු කරගෙන යනකොට මේ ඒ වගේ ප්‍රයෝජන සලකලා ඒවා සිද්ධ කරන්න. කෑම කෑවට ඒකේ ප්‍රයෝජන දැනගෙන කන්න. කනකොට ආසාව ඇති වෙනවා. ඒක තමයි ස්වභාවය. අපිටත් ඇති වෙනවා. හැබැයි ඒ අවස්ථාවේදී තේරුම් ගන්න. මම මේ ජීවිතේ පවත්වා ගන්නයි කන්නේ. එහෙම වුණාම එයාගේ නිකන් අර ලොකු වෙනසක් තියෙනවා. අනිත් අය කෑදරකම කියන එක අඩු වෙනවා. ජීවිතේ පවත්වා ගන්න අවශ්‍ය නිසා කන්නේදී. රස දේවල් කන්න එපා කියන එක නෙමෙයි. රස දේවල් හොඳට කන්න. එහෙම සිහියෙන් කවුරුද තව රස දැනනවත් වැඩි හොඳට. එතකොට ඇඳුම් පළදෙන් අඳින්න ඕනේ හොඳට. අඳිනකොට තේරුම් ගන්න මම මේ අඳින්නේ මගේ මේ ඒක අවශ්‍යතාවයට අඳින්නේ. විලි වහ ගන්න අවශ්‍යතාවයට. අවශ්‍යතාවයට කියනකොට දැන් ඒතර විලි ගහ ගන්න නම් මොනවා හරි අඳුමක් ඇඳතර හරිනේ. එහෙම කියලා හරියන්නේ නැති වර්තමානයේ ගැළපෙන විදියට අනිත් අය hina වෙන්නේ නැති විදියට එහෙම දෙයක් අඳින්න ඕනේ. වර්තමාන යන විදියටත් අනුව ඒ විදිහට අඳින්න ඕනේ. හැබැයි ඒකේ තේරුම දැනගෙන ප්‍රයෝජනෙ සලකාගෙන ගෙවල් දොරවල් හදන්න ඕනේ. ඒවා පරිහරණය කරන්න ඕනේ. නැතු ඔහේ ගුබ්බෑවල වගේ ඔහේ ඉන්න නෙමෙයි. තණ්හාව නැහැ අපි ආස කරන්නේ කියලා. ඒවා පරිහරණය කරන්න ඕනේ. දැන් බෞද්ධයෙක් වුණාම එහෙම ගෙවල් දොරවල් හදන්න නැතුව ඔහේ ඉන්නව නෙමෙයි. ගෙවල් දොරවල් ලස්සනට හදනවා. ඒ කටයුතු කරනවා. රස්සාව දියුණු කරගන්න. ඒවා ප්‍රයෝජන සලකලා කරන්න. එක්කෝ දැන් අපේ ජීවිතේ පවත්වා ගන්න මේ දේ කරනවා. රැකියාව උනත් කරන්න එහෙම. අර ලෝභෙන් ඇලිලා තණ්හාවෙන් තව වඩා ගන්න එහෙම නැතුව තේරුම් ගන්න දැන් දරුවෝ ජීවත් කරගන්න උගන්වන්න ඕනේ. මේ ජීවිතේ පවත්වා ගන්න පහසුවෙන් ජීවත් වෙන්න තමයි රැකියාව කරන්නේ. ගෙවල් දොරවල් හදන්නෙත් ඒ අවශ්‍යතාවයට. මේ වැස්සෙන් පින්නෙන් අවුවෙන් බේරිලා ඉන්න වනසතුන්ගෙන් කරදර නැති වෙන්න. දැන් බුදුහාඳුරෝ ස්වාමීන් වහන්සේලාටත් ඔය තණ්හාව ඇති වෙන හින්දා අපට සිවුරු පිණ්ඩපාත සේනාසන ගිරහණපත්‍ය ඔය කියන්නේ රෙදි කෑම බීම ඉන්න තැන් ගෙවල් මේ බෙහෙත් පිළිකර ඒවා පරිහරණය කරනකොට සිහියෙන් ප්‍රයෝජන දැනගෙන පරිහරණය කරන්න. පරිහරණය කරන එක නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඒක න ආසාවෙන් පරිහරණය කරන්නේ. ගොඩක් දේවල් ළඟ තියාගන්න එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක න ආසා කරන එක. එහෙනම් ඒ විදියට සිහියෙන් ප්‍රයෝජන සලකමින් කටයුතු කරන්න පුළුවන් තරම් ජීවිතයේ සිහියෙන් ඉන්න බලන්න. තරහ එනකොට ඒක තරහ තේරුම් ගන්න. තේරුම් ගත්තේ නැත්නම් වෙන්නේ තරහට එකතු වෙලා අපි හිතන්න කියන්න කරන්න ගිහිල්ලා තවත් කර්ම රැස් කර ගන්න. සිහියෙන් දැනගන්න. දැන් අපි ඔය සිහිය අඩුකම නිසා මේ වෙලාවේ ජීවත් වෙන්නේ නැතිකම නිසා ගොඩක් අය දුක් විඳිනවා. දුක් පීඩා කියනවා ජීවිතේට එනවා. ඒක තමයි ඇත්ත කතාව. ජීවිතවල විඳිනකොට දැන් අපේ හිතේ නම් මැවෙනවා නිකන් සුන්දර පාරාදීස සිහින මේ දිව්‍ය ලෝක වගේ අපේ ඉදිරියේදී කටයුතු යයි කියලා. ඒවට එහෙම වෙනවද? නෑ හැලැප්පීම් එක එක කරදර එනවා. තව විදි එක ඒවත් එනවා. එතකොට ඒකත් තේරුම් ගන්න ජීවිතේ අපිට ඕන විදිහට මේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ගොඩක් අය වෙන්නේ එහෙම වෙනකොට ඒවා ගැන
මනසින් හිතලා ඔළුවට ලොකු බරක් දා ගන්නවා. එතකොට ඒක යාට ඔළුවටත් බරක් මානසිකවත් පීඩාවක් ඒත් එක්කම ඇඟේ ලෙඩත් වැඩි වෙනවා. ඒ මොකද අපි ඒ මොහොතේ සිහියෙන් ඉන්නේ අර තියෙන කරදර ගැන හිතනවා. තව අනාගතේ මේ වගේ දුක් කරදරෙයි කියලා ඒවා පිළිබඳවත් හිතනවා. අතීතයේ වෙච්චා ගැන හිතනවා. ඉතින් ඒ දුක් කරදර නැති ලෝකෙ නැහැ. එහෙම නැහැ. එහෙමනම් දිව්‍ය ලෝක යන්න හැබැයි එහෙ කියන් මැරෙනවා. මේ ඒක තමයි ලෝකේ හැටි. ඒ නිසා කොච්චර දුක් කරදර තිබුණා. ඉන්න බලන්න මේ මොහොතේ. කොච්චර ඒ කියන්නේ තමන්ගේම දේවල් විනාශ වුණා කියමු. පෞල් ප්‍රශ්න තිබ්බා කියමු. එතකොට සැමියා බිරිඳ අතර නොයෙක් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ওই විදිහට මේ තමන්ගේ හිතට දුකක් එන ප්‍රශ්න කියනවා ලෝකේ මිනිස්සු අතර ඇති වෙන ගොඩක් තියෙනවා. ඒ නිසා මිනිස්සු කොච්චර මේ මිනිමරුම් කරගන්නවද මේ එතකොට සැමියා බිරිඳ අතර ප්‍රශ්න ඇති වෙලා මරාගෙන මැරෙන වෙලාවකට සමහරවිට දරුවොත් මරාගෙන මැරෙනවා. එහෙම බව ඇති වෙනවා. ඒ මොකද අරුවා පිළිබඳව කල්පනා කරනවා හිතනවා අනාගතේ කොහොම වෙයිද දැන් අතීතේ මේ විදිහට දුක් ආවලා කල්පනා කර කර ඉන්නේ. අපි පුළුවන් තරම් මේ මොහොතේ ඉන්න බලන්න. දැන් බඩගිනි වේදනාව පවා තිබුණාට බඩගින්නක් තිබුණාට ඒකත් අපිට බඩගිනට වඩා තියෙන්නේ අනේ මට කණ්ඩ නෑනේ බඩගිනිනේ කියලා ඒකත් මනසින් දුක් විඳින. ඇගේ තියෙන පොයි වේදනාවක් එනවා. ඊට වැඩිය මනසින් දුක් විඳිනවා. ඒ අර සිහිය නැතිකම කල්පනා කරන්න ඕනකට වැඩිය කල්පනා කරන්න යන්න එපා. හැබැයි එහෙම කිව්වට බෑ කල්පනා වෙනවා. දැන් පහුගිය දේවල් වෙච්චිහම දැන් මම මේ ප්‍රශ්න වලට උදාහරණ කියන්න යන්නේ නැහැ. ඒතර කරදර කියනවා දන්නවනේ වෙන ප්‍රශ්න. ඒතර එහෙම වෙච්චියා මතක් වුණාම කල්පනා කරනවා. කල්පනා කර ඉතින් මානසික පීඩා විඳ ඉන්නවා. දැන් ඕක අපි කිව්වට ඌව කල්පනා කරන්න එපා. කීවට හරියන්නේ නැහැ එනවා හිතට. ඒ Tamanට වෙච්ච විපත් ඒ වගේම තමයි බලාපොරොත්තු ඉෂ්ට නොවෙච්චියා කල්පනා කරන්න එපා කියවට හරියන්නේ නැහැ. කල්පනාවට එනවා. ඒ කියන්නේ කල්පනා එනවා කියන්නේ අපේ සිතේ චිත්‍ර රූප විදිහට ඒවා මැවෙනවනේ. රූප විදිහට මැවෙනවා. දැන් එතන අපි දැන් බුදුදහමෙන් දැන් අපි මේ දර්ශනයෙන් තේරුම් ගත්තා ඒ මැවෙන දේ ඇත්ත එකක්ද? හිතේ මැවෙන එක මේ මොහොතේ නැති කලින් දැකලා නිරුද්ධ වෙච්ච දෙයක්. දැන් දර්ශනයට අනුව තියෙනකොට මේ මැවෙන රූපේ හරි මේ කියපු වචන හරි ඇහෙනකොට ඒවා ඒ වෙලාවට අර හේතු දැන් ඇහැයි රූපයයි හිතයි ඒ වගේ කනයි ශබ්දයයි හිත මේවා ඒ එකතු වෙලා ඒ මොහොතේදී විපාකයක් විදියට ඵලයක් විදියට ආපු දෙයක් එතන මේක නිරුද්ධ වුණා. අය මතක් වෙන්නේ ඒකේ යම්කිසි සංඥාවක් විතරයි. ඒ කියන්නේ මේ මොහොතේ තියෙන එක නෙමෙයි මතක් වෙන්නේ. දැන් අපි ඕක තේරුම් ගත්තා නම් එහෙම කල්පනාවල් එනකොට මම මේ නැති දෙයක් මතක් කරනේ මම මේ දුක් විඳින්නේ. දැන් ඕක බනහලා ඉස්සලා හරියට තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ මත්ෙහියට එන ඒවා මේ දැන් මේ මොහොතේ තියෙන ඒවා නෙමෙයි. කලින් වෙලා ඉවර වුණේව්වා. අය මොනවා කියවත් එතෙන්ට යන්නත් බෑ. ඒක අර හේතුඵලයක් විදිහට මේ මොහොතේ තිබුණා. ඒක නිරුද්ධ වුණා. දැන් හිතට ආවා කියලා එන්නේ ඒ දේ නෙමෙයි. ඒකේ සංඥාව යම් කිසි දෙයක් සිතුවිල්ලක් එනවා. එතකොට මේ එන එක නිකම්ම නිකන් වැඩ කර නැති සිතුවිල්ලම විතරයි. හැබැයි අපි මේ සිතුවිල්ල ඇත්ත කරගෙන ඒක බාර අරගෙන අපි නැවත ඒකට හිතලා අපිම දුක් විඳිනවා. දැන් මෙවුවා ජීවිතේ කෙවරකට දැන් ඔහොම ප්‍රශ්න එනවද නැද්ද ගෙවල් වල? ඔව්ව පිළිබඳව හිත කල්පනා කරගෙන ඉන්නේ නැද්ද? සමහර විට මේ මුදල් ගැටලුව එන්නේ නැද්ද ඔය විදියට? දැන් මුදල් ගැටලුව නිසා එන එක වෙනම ප්‍රශ්නයක්. ඒවට ඒක හිතන්න ගිහිල්ලා තව විඳවනවා. දැන් සමහර විට කෙනෙකුට ලෙඩක් හැදෙනවා.
ඒ ලෙඩේට වැඩිය මට ලෙඩක් හැදුනනේ මට දැන් මේවා කරන්න බෑනේ කියලා ලෙඩේට වැඩිය දුකක් විඳිනවා. දැන් ඒ ධර්මයේ දන්නේ නැති කෙනා ලෙඩ අවස්ථාවලදී උල් දෙකක් කනවා කියන බුදුහාමුදුරුවෝ. ඇයි ලෙඩේ වේදනාව තව එකක් ඊට පස්සේ ඒක හිතෙන් මනසින් විඳලා අය දුකක් විඳිනවා. දැන් ලෙඩේට වැඩිය අපි හිතලා දුක් විඳිනවා. එහෙම වුණාම අර ලෙඩේ තව වැඩි වෙනවා වෙන්නේ. ගේ තියෙන ලෙඩක් තිබුණා. දැන් ඒක පිටමද හිතන්න ඕනේ නෑනේ. දැන් කිසිම වැඩක් කරන්නේ නැත්නම් ඒ වෙලාවේ කරන්න තියෙන්නේ වේදනාව පිටමද සිහිය තියාගෙන ඉන්න. ඒක තමයි භාවනාව කියන්නේ. ඒ භාවනාව කියන්නේ ඔන්න ඔක ජීවත් වෙනකොට අපි ඇහෙන් කයෙන් නාසයෙන් මෙන්න මේවා විඳිනකොට හිතට අරමුණු වෙනකොට ඒ වෙලාවේ සිහියෙන් ඉඳලා ඒකේ ඇත්ත දැනගන්න එක තමයි භාවනාව කියන්නේ. බුදුදහම පෙන්න විදර්ශනා භාවනාව කියන්නේ. අස් පියාගෙන ඔහොම එරිමිනියා ගොතාගෙන ඉන්න එකම නෙමෙයි. එහෙමත් ඒ දේ කරන්න පුළුවන්. මොකද එහෙම වුණාම හිතට විතරනේ එන්නේ. ඒත් කයට ඒවට මේවට දැනෙනවා වේදනාවක් පවා ඒත් ඒ වගේ ඇත්ත දැනගන්න ඕන. ඉතින් අපි ජීවිතයයි භාවනාව කරගන්න ඕන එතකොට. ජීවිතය ගෙවනවා. ගෙවනකොට ඔන්න සමහර අවස්ථාවලදී තරහ ඇති වෙනවා. ඒතකොට තරහ තේරුම් ගන්න තරහවා කියලා. ලෝභය ඇති වෙනවා. මට ලෝභයක් ඇති වුණා කියලා තේරුම් ගන්නවා. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. ඇති වෙන්නේ නැතුණ ඇති වෙනවා. ඇති වුන්නේ නැහැ කියනවා නේ බොරු කියන්නේ. එහෙම ඇති වෙනවා මිනිස්සුන්ට. තමන්ට තමන්ගේ යාළුවෝ පිළිබඳවමයි එහෙම ඇති වෙන්නේ. එතකොට ඒක තේරුම් ගන්න ඕනේ. මට මෙහෙම එකක් ආපු එක වැරදිනේ කියලා. දැන් මේ හොඳට මේ ධහම තේරුම් ගත්තු කෙනාට දැන් බුදුහාමුදුරුවෝ කියනවා ආර්ය ශ්‍රාවකයන් කියන්නේ මේ මගපල යම් කිසි කෙනෙක් ලැබපු ආර්ය ශ්‍රාවකයා දැන් අර මං කලින් සැරේ කියලා දුන්නේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා. ඒකේ කියවනේ මේ ආර්ය ශ්‍රාවකයා කරන්න ඕන එක. ඒ කරන්න ඕනේ මොකද්ද? අර ඇහෙන් කරෙන් ආසයෙන් අරමුණු ගන්නකොට මනාපයක් අමනාපයක් තරහක් ලෝභයක් තුන මේක තේරුම් ගත්තා. ඊට පස්සේ මෙන්න මේ දර්ශනය කල්පනා කරා. ඒ කියන්නේ මේ ඇත්ත විදියට දැක්කා. එතකොට මනාපමනාප දුර වෙලා උපේක්ෂාවේ පිහිටනවා කියනවා. ඒ වගේ මෙයාගේ දහම දැනගත්තු කෙනා කැමැත්තක් තියෙන්නත් ඕනේ මට තරහක් ලෝභයක් ඇති නොවි උපේක්ෂාවක් විදර්ශනාව උපේක්ෂාව පිහිටියා නම් හොඳයි. මධ්‍යස්ථ වේ බවක් ඇතුළන හොඳයි කියන ඒ බවක් තියෙන්න ඕනේ. ඉතින් ඒකේනා ආර්ය ශ්‍රාවක මගපල ලබන්න එහෙම කරන්න ඕනේ. දැන් සීක පුද්ගලයා කියන යම්කිසි මාර්ගඵල ලැබපු කෙනා. දැන් එවැනි කෙනෙකුත් බුදුහාඳුරෝ ඊට පස්සේ දේශනා කරන්නේ එයාටත් අර විදිහට දකිනකොට අහනකොට මනාපමනාපයක් ඇති වුණොත් එයා ආපු මනාපමනාපය පිළිකුල් කරනවලු. සී මට මේ වගේක් ඇති වුණා කියලා. අපි වෙන්නේ මොකද ලෝභයක් තරහක් ඇති වුණොත් ඒකට එකතු වෙලා ක්‍රියා එකතු වෙන්න යනවා. එකතු වෙලා හිතනවා කියන කරනවා. හැබැයි අර කෙනා මට තරහක් කරේ ලෝභයක් කරේ මනාපයක් අමනාපයක් ඇති වුණොත් ඒක පිළිකුල් කරනවා. අට්ඨියති හරායති jigucchati. එයා ඒකට කැමති නෑ. පිළිකුල් කරනවා. ඒක නිකන් අකමැති ස්වභාවය. ඒ කියන්නේ මට මේ තරහක් ලෝභයක් එන එක මේ එයා ඒකට අකමැති. එහෙම ස්වභාවයකට අපිත්පත් වෙන්න ඕනේ. ඉතින් හොඳට තේරුම් ගන්න මේ ලෝභය, දේශයන එක මේ වැරදි කියන එක. ඒකට එකතු වෙන්නේ නැතුව ඉන්නේ. දැන් මේ ජීවිතේ ගෙවනකොට මේක කරන්න තියෙන්නේ. අනිත් අය එක්ක කතා බහ කරලා කටයුතු කරනකොට දැන් තනියෙන් සමහරට කැලේක වෙලා ඉන්නකොට කොහොම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ලෝභය ඇති වෙන්නේ නැහැ, තරහ ඇති වෙන්නේ නැහැ සමහර විට. හැබැයි මේ ජීවිතේ ගෙවන්න ආපුවම තමයි ඕම් ප්‍රශ්න. දැන් සමහර කට්ටිය භාවනා කරන්න ගිහිල්ලා භාවනා මධ්‍යස්ථාන ගාන හරි ගිහිල්ලා එනවා. හැබැයි ආවට පස්සේ අපෝ ගෙදරට ආවට පස්සේ අර විදියම තමයි. අර කට්ටිය කියනකොට තරහ යනවා, ලෝභය තියෙනවා. ඒතකොට මේ ජීවත් වෙලා ඉන්නකොටම කරන්න එකක් තියෙනවා. කැලේ ගිහිල්ලා මේක හරියට තේරුම් ගත්තා නම් එච්චරයි. ඒ වගේ ගොඩක් දුරට වෙන්නේ ගිහිල්ලා අර ප්‍රශ්නත් අඩු වෙන බාහිර කරදර නැහැ. ටිකක් හරි ඔය තැම්පත් වීමක් වෙනවා. මේ තැම්පත් වීමක් වෙනවා එච්චරයි. ආපහු මේ කලබල පරිසරයට ආවට පස්සේ අර ප්‍රශ්න ඔක්කොම ඇති වෙනවා. එන්න මේක තේරුම් ගන්න. එතකොට මේ ජීවත් වෙන එකම භාවනාවක් වෙන්න ඕනේ. දැන් සමහර විට තරුණ
කට්ටියට මේක ඒ විදිහටම කරන්න බෑ. කරන්න අමාරුයි. ගොඩක් තරුණ අයට තම ජීවිතේ පාත්නකොට අපි මේ කියන ඉන්ද්‍රිය භාවනාව හරි ඒ විදිහටම කරන්න අමාරුයි. හැබැයි මේ සාමාන්‍ය 45 50 විතර පැන්නට පස්සේ මේක ඒ විදිහටම කරන්න පුළුවන්කමකුත් තියෙනවා. හැබැයි මොනවා නැතත් මේක තේරුම් ගත්තාම වටිනවා. මොකද ලෝකයා දකින විදිහට නෙමෙයි එතකොට මේ ලෝකෙ පිළිබඳව දකින්නේ. දැන් මේ කියපු කාරණා පිළිබඳව මොනවා හරි තව දැනගන්න තියෙනවා. දැන් ඔయిత වැඩිය තව ඉතින් ගැඹුරු කරලා කියනවා අපි ධර්මයෙන්ුත් කොටස් අරගෙන කියන්න ඕනේ. දැන් මම පුළුවන් තරම් තේරෙන විදිහට සරල භාෂාවෙන් තමයි සරල විදිහටම තමයි කියන්න බැරි. දැන් මම දන්න එක ඉතින් ඔච්චරයි. අය ඕකම තමයි ඉතින් අභිධර්මයෙන් උනත් කියන්න තියෙන්නේ. ඒතකොට ගැඹුරු වචන දාන්න. එහෙනම් පංචස්කන්ධය කියන එක තේරෙනවද මොකද්ද කියන්නේ? පංචස්කන්ධය කියන්නේ මේ යමක් ඇහෙන් දැකලා හඳුනා ගන්න එකට. වෙන මොකවත් නෙමෙයි. ඒ හඳුනා ගන්න එක තුලමයි අපි මම කියලා පුද්ගලයා කියලා අහවල් කෙනා කියලා මම අහවල් දෙක දැක්ක කියලා හඳුනාගන්නෙත් ඒ ස්කන්ධ පහ පහළ වීම තුලමයි. වෙන 아무ත එකක් නෙමෙයි. දැන් ගිහියෙකුටත් බුදුහාමුදුරුවෝ කියනවා මේ ස්කන්ධයන්ගේ උදේවැය ඥානය කියන එක තියෙන්න ඕනේ කියලා. ඒක තමයි යාර ප්‍රඥාව කියන්නේ. උදයබ්බ ඥානය කියන එක. ඒ කියන්නේ ඔය අපි කියපු කාරණාව තමයි. ස්කන්ධ පහකුයි මෙතන ඇති වෙලා නැති වෙන්නේ. අපි හැබැයි සත්වයෝ පුද්ගලයෝ ගෙවල් දොරවල් ඉන්නවා කියලා අපි හිතනවා. ස්කන්ධ පහ කියන්නේ දැන් රූප කියනකොට රූප, ශබ්ද, ගන්ධ ඒව ඔක්කොම රූප. ඇස කන නාසය ඒව රූප. ඒ දකිනකොට නොක ඇති වෙන්නේ. වේදනාව කියනකොට ඒක විඳිනවා. සංඥාව කියන්නේ ඒක හඳුනනවා. අවල් දේ විදිහට හඳුනනවා. සංකාර කියන්නේ හිතලයි හඳුනාගත්තේ. මොකද්ද කියලා මතක් කරා. මොකද්ද කියලා විදිහට හිතලමයි හඳුනාගත්තේ. විඥානය කියන්නේ ඒක ඒ සම්පූර්ණ දැනගැනීම. මොකද ස්කන්ධ පහ කියන්නේ. හැමතිස්සෙම ඇහෙන් බලනකොට ස්කන්ධ පහක් ඇති වෙනවා නැති වෙනවා. වෙන එකක් බලනකොට අය ඇති වෙනවා නැති වෙනවා. කනෙන් අහනකොට නැති වෙනවා. ඕක තමයි ජීවිතය කියන්නේ. ඔහොම වීම තුල අපි මනසින් මම අම්මා තාත්තා ගෙවල් දොරවල් තියෙන ලෝකේ අපි මනසින් හදානින්. තියෙන්නේ ස්කන්ධ පහම ඇති වෙනවා. ස්කන්ධ පහම නැති වෙනවා. ස්කන්ධ පහට සමාන වචනක් තමයි දුක. එයි අර මේ අර කිව්වේ දුක්ඛ මේව උප්පජ්ජති දුක්ඛ මේව නිරුද්ධති. දුකම ඇති වෙනවා දුකම නැති වෙනවා. එච්චරයි වෙන්නේ. දැන් ඔය සම්බන්ධයෙන් යම් තව පැහැදිලි කරන්න ඕන දේවල් තියෙනවා. අපි ගොඩක් අය ඉතින් බුදුදහම කියලා කරන්න විකාර ගොඩක්. ඒව ඉතින් පැහැදිලි කරන්නත් අමාරුයි. සමහර අයගේ ශ්‍රද්ධාව අඩු වෙන ඉඳන් ඒවත් දැම්ම පැහැදිලි කරන්නේ නැහැ. තියෙනවද මොනවා හරි තව දැනගන්න. දැන් ඇත්තටම කියපු කතාව තේරුණාද? මානසික ලෝකයක් හදාගෙන දුක් විඳින්න කියන එක. ඒතර පවතින ලෝකෙ එළියේ නැහැ කියන එක. අපාය ලෝකවල දිව්‍ය ලෝකවල මං කියලා දුන්නානේ. ඒවා මේ වෙන වෙන තැන්වල එහෙම තියෙනව නෙමෙයි කියන එක. එහෙම තියෙනවා නම් ඇත කියන සංඥාවට එනවා. ලෝකේ තියෙන එක සාස්වතයි. ලෝකයා ඉන්න තැන් වලින් කිව්වොත් අපි තියනවා කියන මට්ටමින් ඉන්නවා. නියම බෞද්ධ දර්ශනයට අනුව කිව්වොත් ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. දැන් මේ ඒ කියන්නේ මේ දැන් අපේට සාමාන්‍ය ලෝකයට වෙන්නේ මේ අහුවෙන ලෝකයක් තියෙනවා කියලා. එහෙම කියන්නේම අපි ඇස කන නාසය දිව කය කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැතිකම. අපි ඇස කන නාසය දිව ශරීරය කියලා අපි හිතන්නේ මෙන්න මේ පේන රූප ටික. එතකොට ඒවා මේ ගොඩවල් තියෙන ශරීරයක් තියෙනවා. ඒකට ලෝකයක් අහු වෙනවා කියලා හිතන්නේ. මම අර කිව්වේ හීනෙයි මේකේ වෙනසන්නේ කියලා. දැන් හීනෙන් අපි දකින්න ලෝකේ තියෙන යම් ඉඩක් ඕනද කිසිම යම් කිසි මනසකින්ම දැන් හීනේ ඇහැ කරනාසේ පෙවුනත් ඇත්තට මෙහෙම දිග
අඟල් ගානක් තිබිච්ච හරි එහෙම ඇහැ කරනාසේ තිබ්බද එකක්? එහෙනම් මේ බාහිරව ඉඩක් ඕනේ නැතුණාට ඒවට හීනකින් එහෙම දැන් මෙවිලා පෙනුණානේ. ඒ වගේ තමයි විපාකේන රූප ඇස කරනාසේ දිව ශරීරය නිර්මාණය වුණා. ඒක පේන්නේ නැහැ අනිදස්සනයි. ඒකින් ලෝකයක් මවලා දෙනවා. දැන් ටීවී එක බලනකොට ටීවී එකේ 아무තු ලෝකයක් පේනවනේ. ඒකට ඒකේ එහෙම ලෝකයක් තියෙනවද? ටීවී එකෙන් හෙන විශ්වයේ ලෝකයක් පේනවනේ අපිට. ඒකට ටීවී එකේ එහෙම ලෝකයක් තියෙනවද? නෑනේ. ඒවට ඒ විදිහට පේනවා අපිට. ඒ වගේ මේකත් ඇහැ කරනාසය දිව ශරීරය නිර්මාණය වෙලා විපාක යනවා. මෙහෙම ලෝකයක් තියෙනවා කියලා තියෙනවා. දැන් රහත් වෙනවා නිවන් දකින්නවා කියන්නේ එහෙම ලෝකයක් තියලා ඒක ඉපදෙන්නේ නැහැ කියන එක නෙමෙයි. නැවත ලෝකයක් නිර්මාණය කරගන්න එයා. අපි අපාය ඉපදෙනවා කියන්නේ කොහෙවත් වෙනම අපායක් මෙහෙ තියෙනවා අපි ගිහිල්ලා උපදිනවා කියන එක නෙමෙයි. අපේ මේ අර ඇස කරනාසය නිර්මාණය වෙලා දුක විඳින්න ආකාරයට අර විදිය දෙයක් තියෙනවා. දැන් මේක තමයි බුදුදහම කියන්නේ. දැන් ඔය කියන දේ අපිම හිතලා කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අර අපි බුදුදහම කියලා ඉගෙන ගන්න කතන්දර කොට දැන් කවුරු හරි කෙනෙක් ඇහුවොත් ප්‍රශ්නයක් මේ දැන් ඕක ඇත්තට වෙලා තියෙනවද කියලා අපි කොහොමද උත්තර දෙන්නේ? එතකොට දැන් අපිට කියන්න පුළුවන් මේ ත්‍රිපිටකයේ තියෙන්නේ කියලා. ත්‍රිපිටකයේ පොතේ තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ඒක නා එතකොට දන්න කෙනා උත්තර දුන්නා. එතකොට බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේ කියලා තියෙන්නේ සාත්‍රු වහන්සේ කිව්වත් පිළිගන්න එපාලු. පොතපතේ ත්‍රිපිටකයේ තිබ්බත් පිළිගන්න එපාලු. තර්කයට ගැලපුණා කියලා පිළිගන්න එපාලු. න්‍යායට ගැලපුණා කියලා පිළිගන්න එපාලු. පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපාලු. එතකොට අපිට අරක හරි කියලා කියන්න උත්තරයක් තියන්නේ. අපිට කට උත්තර නැහැනේ. ඒ කියන්නේ කතන්දර ඇත්තයි කියලා අපිට ඔප්පු කරන්න විදියක් නැහැ. දැන් මේ වගේ දේවල් පැහැදිලි කරන එක කියන්න බෑද? දැන් මේ විදිහට දුක ඇති වෙන්නේ කියන එක පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකයි කතන්දර කිව්වට ඒව ඇත්තටම වුණා කියලා අපිට කියන්න බෑ. ওই ජාතක කතා කියන්න ගොඩක් දුරට මේ අපේ රටට ගැලපෙන විදිහට හදාපුවා තියෙන්නේ. දැන් ඒ ඉතින් ඒක අර සස ජාතකයේ සක්‍රයා මේ හඳේ හාව ඇඳා කියන එක තනිකර පට්ටපල් බොරුවක් කියන එක තේරෙනවනේ දැන්. හඳට ගිහිල්ලක් තියෙනවනේ. ඒ වගේ ගොඩක් ඕ වගේ ඒ වගේම යෙදිලා තියෙන. ඒ දවස්වල මිනිස්සු දන්නේ නැති ඉඳ ඒක ලීවා. අඩුම තරමේ දැන් තියෙන සමහර කතා පවා එහෙම. අද වුණා කියලා කතා කරන මේ කතා පවා සමහරව ත්‍රිපිටකෙද නැහැ. දැන් මේ දවස්වල ගොඩක් කතා කරන නාගිත හාමුදුරුවෝ ඔය කතාව ත්‍රිපිටකේ නැහැ. මම ඔය වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. කට්ටියක ශ්‍රද්ධාව මේවා වෙන හින්දා. මේ සමහරට වෙන උවෙන් ඇවිල්ලා හදාගත්වල දන්නෙත් නැහැ. ඒතර ඒවා අපිට ඔප්පු කරන්න විදියක්ම නැහැ. මේ දේ ඕනනම් ඔයාලට කට්ටිය තමන්ට කල්පලා බලන්න මේ ක්‍රමෙන් ලෝභ දේශ මොහ නැති වෙනවද? බුදුහාමුදුරුවෝ කිව්වේ එහෙම. ලෝභ දේශ මොහ මේ යම් කිසි කෙනෙක් නැති වෙනවා නම් තමන්ටම ගලපලා ආන් ඒක පිළිගන්න. ඉතින් කතන්දර ඔප්පු කරන්න විදියක් නැහැ අපිට. ඒ හින්දා දැන් මට උනත් විශ්වාසයෙන් ඒ කතාව පිළිබඳව කියන්න අමාරුයි. ගැටුවක් තියෙනවා නම් අහන්න. දැන් කට්ටියක් නැහැ නේ එච්චර. සමහර එක අය එක ඒවා කියනවා. ඒකම කතාව වෙන විදිහකට කියනවා. ඉතින් කතන්දර පිළිබඳ අනික මේ දැන් ඉන්න ළමයි ඒ කාලේ තියෙන කතාව පිළිගන්නේ නැහැ. කොහොම වෙන්න පුළුවන්ද? ඒ බුදුහාමුදුරුවෝ පිළිබඳව අතිශයෝක්ති තියෙන්නේ. ඔව්.
ඔය ඔය අටමහා කුසල් කියලා අටමහා කුසල් අටමහා පින්කම් කියලා ඔය කියන්නේ කඩිනට්ට පරික්කාර වාස දානං උත්තමං ඔය විදිහට තියෙනවා. බුද්ධ ප්‍රමුඛ සංඝස්ස දානං දානං ධම්මස්ස ලේකනං කරණං වච්ච කුටියා ඔය විදිහට අටක් තියෙනවා. අටමහා කුසල්. ඒවා කරපුවාම පින් සිද්ධ වෙනවා තමයි. හැබැයි ත්‍රිපිටකයේ ඒව දේශනා කරලා නැහැ. මේ හාමුදුරුවෝ තමයි පව කාලව හදාගෙන ඒවට හාමුදුරුවෝ කියනවා එහෙම බුද්ධ දේශනාවේ තියෙනවලු. ඉතින් ඒව වැරදි. බුදුහාමුදුරුවෝ කීවා කියලා නොකියපු දේවල් කියනවා. ඒවට මිනිස්සුયો දන්නේ නැහැ නේ ඕවා. මිනිස්සුયો පිළිගන්න. දැන් අපි නම් බණ අහනකොට තේරෙනවා මේක දැන් හරිද වැරදිද කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. ඒකට මිනිස්සුયો දන්නේ නැහැ. මිනිස්සුયો රැවටෙනවා. ඒතර බණ අහනකොට තව සමහර අය මේවට රැවටෙන්න පුළුවන්. එතකොට කියාන යන ක්‍රමෙන් තේරෙන්නේ ෂෝක් බණ හරියටම හරි මාර්ගයේ හරියටම හරි කියලා. ඒ සමහර කට්ටිය කරනවා පාලි වචනයක් තියෙනවනේ. ඒ පාලි වචනේ සිංහල වචන වල දෙකට කඩනවා. දැන් පාලි වචනයක් කඩන්න ඕනේ පාලියටමයි දෙකට කඩනවා. දැන් විඥානය කියන්නේ විකෘති වූ ඥානයලු. ඒතකොට සිංහල වුණේ කැඩුවේ. එහෙම කඩන අර්ථ දෙක. මිනිස්සු එතන හරියටම හරිනේ. මේ දැන් ඇයිද විකෘති වූ ඥානය අකුරු දෙක ගැලපෙනවනේ. ওই විදිහට මේ මට මතක නැහැ ඒ කට්ටිය කියනේව. ওই විදිහට කියනවා. ඉතින් ආස්වාද පාස්වාද කරනගෙන අස්පස් කරනවා. ඒ විදිහට එක එක ඒවා තියෙනවා. දැන් මේ දැන් ඇත්ත දන්නවනේ දැන් දුකෙන් නිදහස් වෙන්න මෙහෙම කියලා. මේක හරියට තේරුම් ගත්තොත් දන්න මාර්ගය මොකද්ද කියලා දැන් අපිට කරන්න බැරි එක තමයි මේ තියෙන්නේ. මොකද අර කෙලෙස් මායя තියෙනවා. මං කිව්වේ වැඩිම පහළ අකුසල් සිත් කියලා. අපේ පවා එහෙම වැඩියෙන් පහළ වෙන්නේ අකුසල් සිත්. දැන් අකුසල් සිත් පහළලා මේ අපේ සීල පවා අපේ තිතර රැකෙන්නේ නැහැ. එහෙම වෙනවා. දැන් ලොකු සිලුත් අපි ළඟ නැහැ. මේ එහෙම වෙනවා. ඒ කියන්නේ අපිට මේක තමයි මාර්ගේ යන්න අමාරුකමයි තියෙන්නේ. හැබැයි කොහොමයි කරලා ඒක තමයි යා යුතු මඟ වෙන්නේ. දැන් ගිහි කට්ටිය හැටියට ඔය ඇත්තෝ ඔයා ඉතින් ඒ විදිහට පුළුවද යන්න දැන් මේක තේරුම් ගත්තා කියන්නේ පහසුයි. පුළුවන් තරම් පරාර්ථකාමී වෙන්න බලන්න. තමන් පිළිබඳව හිතනකොට ඒක තේරුම් ගන්න. දැන් මේ මා පිළිබඳව හිතෙන්නේ. يعني දැන් මං හිතන්නේ මං ගැන විතර අනිත් අය ගැන හිතන්නේ නැහැ. ඔය ප්‍රශ්න ඇති වෙනකොටවත් ඉතින් මේ ඕනට වැඩිය ඒවට රණ්ඩු වෙන්න දාගෙන යන්න ඕනේ මැරෙනවනේ අපි. ඕන එකක් කරගත්තා කියලා ඉන්න ඕනේ. පුළුවන් තරම් තවත් අයට අවස්ථාව දෙන්න උදව් කරන්න බලන්න. එහෙම වුණාම අර මමත්වය අඩු වෙනවා ටික ටික. නැත්නම් මම පිළිබඳව ගොඩක් එක හදාගෙන ඉන්නේ. අර පරාර්ථකාමී ක්‍රියා තුලින් ඒවා අඩු වෙනවනේ. ඒකනේ සමහර අය එහෙම වුණාම සමහර තමන්ගේ ජීවිතේම නොතකා හරිනවනේ. දැන් බුදුහාමුදුරුවෝ බෝධිසත්ව කාලේ කරේ. එහෙම තමන්මම තමන්ගේ ජීවිතය වුණත් පරාර්ථ වෙනුවෙන් කැප කරනවා. ඉතින් එහෙම අය නිවන් දකින්න ඒ ගමන යන්න ලේසි. දැන් සමහර ඉගෙනගත්තු අයට අමාරු. එයාගේ මාන්නේ වැඩි. ඒ අය පරාර්ථකාමී වෙනවා අඩුයි. සමහරට ඒ කටි කරන්න යන්නේ අනිත් ඇලව සල්ලි දීලා කරන්න යනවා. ඒකට ඒක ගැලපෙන්නේ නැහැ. ඒ හොඳම දේ තමයි Tamanට පුළුවන් නම් නිකන් අත් බැඳගෙන ඉන්න ඕන. අපි එහෙම දැකලා තියෙනවා. සමහර අය කරනවා කියලා එනවා කුලියට හරි එහෙම කරනවා මොනවා හරි. එයා අත් බැඳගෙන ඉන්නේ. එයා පිළිබඳ දෙයක් හදාගෙන එහෙම ඉන්නේ. එහෙම දැනුම තියනවා ඉගෙනගත්තු කට්ටිය එහෙම තියනවා. ඒ කට්ටිය පොදු වැඩවලට එන්නේ නැහැ. දැන් පාසලේ වුණත් වෙනවනේ නැහැ. පාසලේ වුණත් වැඩ කරන්නේ කවුද? විශ්වවිද්‍යාලකාරයෝ ගුරුවරු වෙනවද? නෑනේ. ඔය රස්තිය අදු ගහගා ඉන්න කොල්ලෝ ටික තමයි එන්නේ. ඉතින් ඒ අය වටන අර කට්ටියට වැඩි. ඒක හැටි අර කට්ටිය මමත්වයේ කියන එක වැඩි.
ඔය පහුගිය කාලේ ඔකට සින්දුවකුත් ලියලා තිබ්බා හාමුදුරුවෝ. ඒක ජනප්‍රිය වුණා හොඳට ලෝකෙ. මේ ඒ විදිහට තියෙනවා. වෙන මොනවා හරි තියෙනවද දැනගන්න. ජීවිතේ වෙන ඒවල් එච්චර ගණන් ගන්නත් එපා. ඒවා වෙනවා. පුළුවන් තරම් සිහියෙන් ඉන්න බලන්න මේ මොහොතේ. මේ මොහොතේ දැනෙන එකත් එක්ක ඉන්න එච්චර අර කල්පනාවට එනෙව්වා දුක් සහගත එනවා නම් දර්ශනයට තියලා බලනවා මේක නිකන් සිතුවිල්ලක් විතරයි අතහැරලා දැම්මා එච්චරයි. බොරුවට වැඩක් නැහැ කල්පනා කරලා. නැති දෙයක්. දැන් දරුවන්ගේ එක ප්‍රශ්නවලදී පවා ඉතින් ওই විදිහට මේ තේරුම් ගන්න බලන්න ඕනේ. දැන් එතකොට දරුවා හින්දාද අම්මලා දුක් විඳින්නේ? නැත්නම් තමන්ගේ තියෙන බලාපොරොත්තු හින්දා දුක් විඳින්නේ? යුතුයකම් කරන්න ඕනේ. අර දරුවා නිසා නෙමෙයි දුක් විඳින්නේ බලාපොරොත්තු නිසා. බලාපොරොත්තු වෙනවා දරුවන්ගෙන් මේ දෙයක්. ඒ කියන්නේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා දරුවෝ මෙහෙම ඉඳි. ඒ දෙවුන් නැතුණාම නේද? හදිසියෙ පැනලවත් ගියපුවාම හදිසියෙ එහෙම ගොඩක් දුරට වෙන්නේ පැනලා ගියපුවාම ඕකිට එන්න දෙන්න හිටපන්. ටික කාලයක් යන්නේ ඊට පස්සේ. ඉතින් මේ ඒ වෙලාවෙම තේරුම් ගත්තා නම් මොකද? දැන් ඒ සමහර ඒවා තියෙනවා දැන් දරුවෝ බයිනවා ගහනවා එතකොට බලාපොරොත්තු වුණ දේ නොවුනහම මේ වෙනවා. දැන් දැන් මම ඔය කියවේ මේ රස්තාවල් කරලා හම්බ කරලා ඒක නෙමෙයි එහෙම කරන්න ඕනේ. දැන් දරුවෝ ඒ උස්මහත් කරන ඔක්කොම කරන්න ඕනේනේ. ඒ වුණාස අර විදියට එක්ක දරුවන්ගේ ජීවිතය හරියට ජීවිතයක් ඒ කටික පෞල් ජීවිතයට අසාර්ථක වෙනවා දකින්නකොට ඔය කට්ටිය මෙහෙ ඉඳන් විදවනවා. දරුවම කර වචනයක් Tamante කියපුවාම ඈ උඹලා මොනවද අපිට කරලා තියෙන්නේ කියලා කියපුවාම දුක හිතෙන්නේ නැද්ද එතකොට? දුක අපි හිතන්නේ දරුවෝ හින්දා දුක් විඳින්නේ කියලා. ඒ මොකද අපි ඒ වගේ දෙයක් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක බලාපොරොත්තුව හින්දායි එහෙනම් අපිට ඒ තරහක් ආවේ දුකක් වෙන්නේ. ඉතින් තේරුම් ගන්න අපිට ඕන විදියට මේ ලෝකේ දේවල් වෙන්නේ නැහැ. අඩුම තරමේ අපේ හිතවත් අපට ඕන විදියට තියා ගන්න බෑ. දැන් අපිත් මාත් හිතාගෙන මං දැන් විදියට නම් මේ විදියටම ඉන්නවා කියලා හිතාගෙන ඉන්න ඒ වුණාට හිතේ මේ වෙලාව සමහර කෙලෙස් ඇවිල්ලා මේ වෙනස් වෙන. තමන්ගේ හිතවත් තමන්ට පාලනය කරන්න බෑ. ඉතින් ඒකේ කොහොමද වෙන කෙනෙක්ගේ හිතත් පාලනය කරන්නේ? ඉතින් ඒක තේරුම් ගන්න. අනික සසරටම ඔක්කොම අපේ දරුවෝ වෙලා තියෙනවා. ඔක්කොම අම්මා තාත්තලා වෙලා තියෙනවා. ඒක තේරුම් ගන්න. හොඳයි එහෙනම්. වෙන මොකක්ද නැහැ නේද? එහෙනම් ධර්ම සාකච්ඡා මාලාව අදින් නිමා කරමු. නෑ සමහර අය දරුවෝ පව් වැඩ කරනකොට හරි එහෙමත් ඉතින් විඳවනවනේ. නෑ ඉතින් මේ එතකොට අපිට අදාළ නැහැ. දැන් ඉතින් මේ ඒක තමයි දරුවෝ කියනකොට දැන් මේ ජීවිත දැන් ඔහොම එක ප්‍රශ්න නදින මට ඒ කතාව මතක නැහැ හරියට. මේ දැන් දරුවෝ කියනකොට සංසාරේ කොච්චර දරුවෝ ඉඳලා තියෙනවද? දැන් ඒතර කවුරු මොන දරුවා වෙනුන්ද ඔය අඩන්නේ කියලා ඇහුවොත් නේද?
දැන් ඔය විදිහට සංසාරේ කොච්චරවත් දරුවෝ ඉඳලා තියෙනවා. ඉතින් ඒක තමයි හැටි. අපේ මේකේ නම අම්මා තාත්තා කියලා නෙව්වත් අපි හදාගෙන තියෙන එක එක තැන්වල ඒ අයගේ හේතුඵල විදියට. දැන් දරුවෝ හරි තමන්ට ස්වාමියෙක් හරි සැමියෙක් හරි ලැබෙන්නේ ඒ තමන්ට ලැබෙන්න ඕන කෙනා තමයි. සමහර අය ගියාම ඉතින් කුටි කාණ්ඩ වෙනවා, දුක් විඳින්න වෙනවා. ඒ තමන් අර පතාගෙන නොතාගෙන යන්න කියන්නේ ඒ විදියට තමන්ට ලැබෙන්න ඕන එක තමයි ලැබෙන්නේ. මේ ඒ දුක් විඳින තැනකට යන්නේ ඒක මොකද තමන් හදාපු දෙයක් එන්නේ. වෙන කවුරුවත් පරි නෑ ඒකට. එහෙම නෑ දැන් කල්පනා කරන්න ගිහලා නෑ දැන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ. කල්පනා කරන්න ගිහලා ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කල්පනා කරන කියන්නේ මානසික චිත්ත රූපමවමව ඒවා ගැන හිත ඉන්නවා. ඉතින් ඒක බොරුවක් කියලා තේරුම නිකන් සිතුවිල්ලක් විතරයි. දැන් ඔය සමහර මේ සමත භාවනා කරනකොටත් වෙන්නේ ඔය වගේ හිත රැවටීමක් වෙන්නේ. අර කල්පනා කරනවනේ ගොඩක් අය. එතකොට ඒ කාර්යමුලට හිත තියාගන්න කියන මෛත්‍රියක් කරේ මොකක් කරේ භාවනාවක් කරන්න කියනවා. එතකොට වෙන්නේ මොකද්ද? ඒ අරමුණ කෙරෙහි හිත තියාගෙන ඉන්නකොට අරුව කල්පනා වෙන්නේ නෑනේ. එතකොට ඉතින් පුදුම සුවයක් තියෙන්නේ කියන එක කියනවා. දැන් අපි දැන් විපස්සනාව කියන්නේ ඒක නෙමෙයි. දුකෙන් එඳා විපස්සනාවේ තේරුම් ගන්න ඒන කල්පනාව කියන එකම නිකම් සිතුවිල්ලක් විතරයි බොරුවක් විතරයි. ඒක බණ අහලා තේරුම් ගන්න ඕනේ. දැන් ගොඩක් අය අර විදිහට සමත භාවනාවට කැමති වෙනවා. දැන් පිටරට ඔය දැන් පිටරට ඉන්න සුද්ධොන්ට පවා මේ ඒ රටවල් දියුණු වුණාට මානසික ප්‍රශ්න ගොඩ. එයාගේ දැන් ඔය මේ සියදු විනාශා ගැනීමුත් තියෙනවා. ඒ වගේ මේ අපේ රටවල් වගේ ඇවිල්ලා ටිකක් භාවනා කරනවා. එතකොට අරුවක් කල්පින්දුව හිතන්නේ වෙන අරමුණක් පිළිබඳව හිතාගෙන යනවා. එතකොට වෙන්නේ නිකන් හිතේ සැනසීමක් තියෙනවා. දැන් අපි කියන්නේ ඒ හිතට එන සිතුවිලි කියනවා බොරුවක් කියලා තේරුම් ගන්න. ඒක දැන් තියෙන සිතුවිල්ල නිකන් එන මේ වෙලාවේ එන සිතුවිලි ඒ ආපු එකත් එතනම නැති වෙනවා. ආයෙ එනවා ආයෙ නැති වෙනවා. එනවා නැති වෙනවා. ඔක තමයි ජීවිතේ. තේරුම් ගන්නයි ඕනේ. ඉතින් ඒකට බණ අහන්න ඕනේ. මේ බණ අහලා තේරුම් ගන්න. දැන් කතන්දර ඇහුවට නිකන් අර වෙන ඔය සින්දු යන මියුසිකල් යන එහෙම බණක් තියෙනවනේ. දැන් ඒවා අහනකොට අහන වෙලාවේ හොඳයි. අරුව මතක් වෙන්නේ නෑනේ. ඒ දේම මේ චිත්‍රපටියකුත් වෙන. ඒතර චිත්‍රපටියන අර බණනු එච්චර වෙනසක් නෑ. දැන් කලාවෙනුත් ඔය වැඩේ කරනවනේ. සමහර අය හොඳ සින්දුවක් හරි එහෙම චිත්‍රපටයක බලනකොට ඒතර අරුව පිළිබඳව හිතන්නේ නෑ. ඒතර අරක පිළිබඳව තමයි හිතන්නේ. ඒතකොට ටිකක් අර ඔළුවේ බර අඩු වෙනවා. එහෙම මේවත් තියෙනවා. දැන් අපි තේරුම් ගන්නේ ඒන සිතුවිල්ල ඇත්ත දකින්නේ. විපස්සනාව කියන්නේ ඒක. අර වගේ කරන්නේ නිකන් తాවකාලිකව ටික නවට්ටම වගේ එකක්. ඒ කියන්නේ ඒකෙන් කරන්නේ තුවාලයක් තියෙනවා නෑ වගේ උඩින් ප්ලාස්ටික් වගේ ගහලා දානවා. දැන් මේකෙන් කරන්නේ නෑ තුවාලේ පේන්නම තියලා ඒක හාරා උස්සලා මේකේ කුණු ටික අයින් කරනවා වගේ එකක්. එතකොට හොඳ වෙන්නේ තුවාලේ. විපස්සනාවෙන් කරන්නේ ඒක එන්න දෙන්න නැතුව ඉන්නව නෙමෙයි. තරහ එනවා. ලෝභ එනවා. දැන් අර විදිහට සමත භාවනාව කරලා ඒකම කරගෙන යනකොට වෙන්නේ අරුවා එන්න දෙන්නේ නැහැ. දොරවල් වහගෙන ඉන්නවා වගේ. නෑ එන්න දෙනවා. ආවට පස්සේ ඒක විනාශ කරලා දානවා. ඒක තේරුම් ගන්න. මේක ජීවත් වෙලා ඉන්න උඩ කරන්න දෙයක්. එතකොට දැන් අනේ අපිට භාවනා කරන්න වෙලා නැහැනේ කියලා කියන්න පුළුවන්ද? නෑ. ඉතින් අසකරණාසය දිව ශරීරයේ මනස පරිහරණය කරන හැම වෙලාවෙම සිහියෙන් ඉඳලා තේරුම් ගන්න දෙයක් තමයි මේ තියෙන්නේ. හොඳයි. ඉතින් මේ විදිහට කටයුතු කරගෙන යන්න. දැන් පුළුවන් අය 60 පයින් කම ඉන්න එපා. සීල් සමාදනුත් වෙන්න. බැරි කෙනක ඉන්නත් එපා. මේ සීල් සමාදන් වෙන්න කියන්නේ මෙහෙම දැන් සීල් ගත්තට ඕකද තේරෙන්නේ නැහැ කියන එකක් දන්නවා. මොකද ඔය සීල් ගන්නවා කියන එක අපේ බුදුහාඳුර කලින් ඉඳන්ම තිබිච්ච එකක්. බුදුහාඳුර හදපේකුත් නෙමෙයි ඔය සීල්.
මේ හැබැයි දැන් ආවට පස්සේ යම් කිසි දෙයක් අහගන්නවනේ බණක් හරි අහලා තේරුම් ගන්නවනේ. සාකච්ඡා කරනවා. අනික මේ පින් සිද්ධ වෙනවා. දැන් මේ ජීවිතේම මේ රහත් වෙලා නිවන් දකින්නවා කියලා එහෙම එකක් දැන් කියන්න බෑනේ. අර වගේ දේවල් වලින් පින් සිද්ධ වෙනවා. ඇවිල්ලා බුදු වදිනවා ඒ හින්දා. එතකොට ඒවා සසරට ඕනේ. මොකද පින හින්දායි මේ සැප දුක් විඳින්නේ. සැප විඳින්නේ. එහෙනම් පින ඕනේ. ඉතින් ඒ වගේ දේවල් කරගන්න හොඳයි එහෙනම්. ධර්ම සාකච්ඡා වෙන මෙතන නිමවට පත් කරමු ධර්ම සාකච්ඡා මාලාව. අවීචයේ පටන් බවාග්‍රේ දක්වා මේ පින් අනුමෝදන් වීමට කැමැති සියලු සත්වෝ මේ පින් අනුමෝදන්